අයිබෝන් අදත් චරිත එක චරිත තවත් චරිතයක් හොයාගෙන අවට පරිසරයේ බැලුවහම අද ටිකක් වැහිබර දවසක්. හැබැයි මමත් ටිකක් තෙමිලා ඒ වැහිබර කාලගුණේ කෙසේ වෙතත් අපි ආව ඔහුව හොයාගෙන ජීවිතේ නැගිටින්නට ඕන තරම් හේතු තියෙද්දි අපි ජීවිතේ කඩාවට්ට ගන්නවා නම් එතනම ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ජීවිතේ ජීවත් වෙන්න තමන් ගාව තියෙන අඩුපාඩු කිසිම විදිහකට හේතුවක් කරගන්නේ නැතුව තමන්ගේ ජීවිතේ ජයග්‍රහණය කරන්නට අවශ්‍ය ගමනක් සොයා යන අපූර්ව තරුණයෙක් හොයාගෙන තමයි අපි ආවේ. ඇවිල්ලින්නේ තඹුත්තේ ගමට යන්න හදන්නේ සාලිය සැලුන් එකට. සාලිය සැලුන් එකට ගිහිල්ලා මේ හරි අපූර්ව තරුණයා ගැන ගොඩක් දේවල් අපි කතා කරමු. මං හිතනවා මේ වැඩසටහන ඔබ නරඹන්නට ඕන වැඩසටහනක්. හේතුව අපේ ජීවිතේ ජයග්‍රහණය අපිට පරදින්නට හේතු තියෙද්දි පරදින්නට හේතු ඇති. හැබැයි පරදින්නට හේතු මොනවා තිබ්බත් ජීවිතේ ජයග්‍රහණය කරන්න යම් හෝ හේතුවක් තියෙනවා නම් ඒ හේතුවත් එක්ක ජීවිතේ ජයග්‍රහණය කරන්නට යන තරුණයෙක් සොයාගෙන අපි ආවා තඹුත්තේ ගමට. යම්මාත් එක්ක චරිත එක්ක චරිත. නැති වෙන දේවල් නැති වෙනවා. ලැබෙන්න තියෙන දේවල් ලැබෙනවා. ඒක මම ජීවිතෙන් දැකලා තියෙනවා, අත්විඳලා තියෙනවා. ඔබත් දාලා අංගලේ ලෑල්ලක් අඩිය අංගලට තලනවා. ඒක සමන්නලා ගන්න තියෙන්නේ අත. ඒක ගන්න බැරි වුණා. අතේ පොඩ්ඩක් අහුනේ. ඒක නමලා හදාගෙන එතන පොඩි ඉඩක් තියෙනවා. ඊටද මම යවුවා නැත්තම් මෙතනින්ම කපන්නේ. අත් දෙක කියන්නේ විශේෂයෙන්ම දැන් ඔයා ජීවත් වෙන විදියට මේ මොහොතේ ජීවත් වෙන විදියට අත් දෙක කියන්නේ ජීවිතේ තියෙන වටිනාම දේ. ඒ අතක් අයින් කරන්න කිව්ව මොහොතේ ඔයාට දැනෙච්ච හැඟීම. තරම ඇඟකින් කෑල්ලක් අයින් කරනකොට චුට්ටක් තියෙනවා චුට්ටක් තුවාල වුණත් අපිට ඉන්න බෑනේ. ඒ වෙලාව අහු වෙනකොටම හිතාගත්ත අනිවාර්යෙන් කපන්න වෙනවා කියලා. ඒක දැන් මම දැක්ක හරි ලස්සනට ඒ අතේ පනාවක් තියලා ඒක හදාගෙන තිනවාටම ඒක ඉස්සලා අලවන්න ඉස්සලා පොඩි පොඩි දේවල් කරා ඔකට. ඒ වගේම බැරි වුණා. මුලින්ද යනවා වගේනේ. සැලුන් කොණ්ඩේ කපලා ඉවරලා ආයෙත් මේ දෙයක් වුණා කියන්නේ ආයෙත් අර හිටපු තත්ත්වයටත් වැඩියෙන් පල්ලා ඉඳන් ආයෙ යන්න වෙනවා. කලින් කිව්වා වගේම අපි ඇවිල්ලා තින්නේ සාලිය සැලුන් එකට. මේ වෙලාවේ මේ සාලිය මහතා ගජනාමිට වැඩ. ඒ වැඩ යන අතරෙම තමයි අපි අපේ සාකච්ඡාව කරමු කියලා මේ කතිකා කරගත්තේ. ඒ විදිහටම මේ අපි වැඩේ කරමු. මේ අපි ඇවිල්ලා ඉන්නේ සාලිය මං හිතන්නේ මේ තඹුත්තේ ගම. තඹුත්තේ ගම මේ කොහෙද? තඹුත්තේ ගම සෝලම. සෝලමනේ. එතකොට දැන් මේ අපි සාලියව හොයන් ආවේ යම් සුවිශේෂී කාරණයකට. ඔබ මේ වීඩියෝ එක දකින ඔබට ඒ කාරණේ බොහොම හොඳට වැටහෙනවා ඇති. දැන් අපිට විවිධ කාරණා නිසා අපි අපේ ජීවිතේ අපේ අඩුපාඩු වෙන්න පුළුවන්. මොන හරි දේවල් නිසා අපි අතහැරලා දානවා ජීවිතේ. හැබැයි සාලිය කියන්නේ එහෙම අතහැරලා දාන කෙනෙක් නෙමෙයි. කොයි කාලෙද සැලුන් එක පටන් ගත්තේ? කවුද උදව් කරේ? කොහොමද මේ වැඩේ පටන් ගත්තේ? සැලුන් එක පටන් ගත්තේ මම්මයි. ඉස්සලම සැලුන් එක පොඩ්ඩක් පුරුදු වෙලා තිබ්බා. එතනින් පස්සේ දැන් සැලුන් එක දාලා අවුරුදු 4ක් 5ක් විතර වගේ තමයි. තැන් තැන් වල වැඩ කරා. තැන් තැන් වල වැඩ කරා. ඔව්. මටම කියලා දාලා දැන් අවුරුදු 4ක් විතර වෙනවා. අවුරුදු 4ක්. මුලින්ම කොහෙද වැඩ කරේ? මුලින්ම ඉස්සලා අත මැෂින් එකකට අහුවෙන්න ඉස්සලම ට්‍රේනින් වුණේ ඒරියාගම හන්දියේ. අජිත් කියන සැලුන් අජිත් බියුටි සැලුන් කියන සැලුන් එකේ. ඒ කරලා 2006 එතනින් මම පොඩ්ඩක් O level කරද්දී ට්‍රේනින් ගියේ. එතනින් අයින් වෙලා ඉවරලා ආය O level කරලා A level රිසර්ච් එකකින් ඉඳලා ආපහු ගියා වැඩට ගියා. ඒ ඉඳලා මම කොහොම හරි O level රිසර්ච් එකත් ඇවිල්ලා A level වලටත් ගියාට පස්සේ තමයි මම නතරුණා පොඩ්ඩක් ආය සැලුන් එකෙන්. ඒ ඉඳලා ආය කොළඹ ගිහිල්ලා ඇවිල්ලා ආය පොඩ්ඩක් වැඩක් කරන්න ඕනනේ කියලා හිතලා ආය ගියා වැඩකට. තමුත්තේක මම වැඩකට කියන්නේ සැලුන් ආශ්‍රිත නැත්නම් වෙන ජොබ් එක. ආර්ජි ලංකා කියලා ආයතනයක් තිබ්බා ඒකට වැඩට ගියේ. අපේ කට්ටියත් එක්ක බාප්පලත් එක්ක ගියේ. ඒ ගිහිල්ලා ඉවරලා අත වුණා ඒ දවස්වල. මොකක්ද උනේ ඇත්තටම මේ අත ඒ දැන් ඔය අර මුලින් O level කාලේ සැලුන් වල වැඩට යනකොට එතකොට ඔය ගැටලුවට මූණ පාලා තිබුණේ නැහැ. ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මොකක්ද උනේ ඇත්තටම මේ?
එක්කේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ තියෙන්නේ කොහොබත් වලින් ලෑලි වගේ හදනවා. ලෑලි වගේ. ඒක තියෙන්නේ දාපුවාම කොහොබත් දාලා හ්ම්. අංගලේ ලෑල්ලක් අඩිය අංගලට තලනවා. ඒක දාලා සමන්නලා ගන්න තියෙන්නේ අත. හ්ම් හ්ම්. ඒක ගන්න බැරි වුණා. අතේ පොඩ්ඩක් අහුනේ. හ්ම්. ඇදගෙන ගියා යනකම් මෙතෙන්ට යනකම් වගේ ඇදන් ගියා. අදන් ගියා. ඒක නමලා හදාගෙන එතන පොඩි ඉඩක් තියෙනවා. ඉඩට මං යවුවා නැත්තම් මෙතනින්ම කපන්න වෙනවා. මෙතනින්ම කපන්න වෙනවා. ඒක කරලා හැදුවා අනුරාධපුර ගිහිල්ලා හැදුවට හරි ගියේ නෑ. හ්ම්. ඒ වෙනකොටත් මේ අත මේ හරියම කපලා තැල්ලා තිබ්බේ. තැලිලා තිබ්බේ. ඊට හැදුවා අනුරාධපුරේ හොස්පිටල් එකෙන් හදලා දවස් 2ක් 3ක් තිබ්බා. ඊට පස්සේ ලේ යන්න ගත්තා අතෙන්. ඒකල හොස්පිටල් එකෙන් කිව්වා අයින් කරන්න ඕනේ අත කියලා. අයින් කරන්න. දැන් මගේ ප්‍රශ්නේ අත් දෙක කියන්නේ විශේෂයෙන්ම දැන් ඔයා ජීවත් වෙන විදියට ඒ මොහොතේ ජීවත් වෙන විදියට අත් දෙක කියන්නේ ජීවිතේ තියෙන වටිනාම දේ. ඒ අතක් අයින් කරන්න කිව්ව මොහොතේ ඔයාට දැනෙච්ච හැඟීම මොකද්ද? ඇත්තරම හැඟකින් කෑල්ලක් අයින් කරනකොට චුට්ටක් තියෙනවා චුට්ටක් තුවාල වුණත් අපිට ඉන්න බෑනේ. ඒ වෙලාව අහු වෙනකොටම හිතාගත්ත අනිවාර්යෙන් කපන්න වෙනවා කියලා. ඒ තිබ්බ දේ දැක්කහම. ඒකරලා හිත හදාගත්තා මොකක් හරි දෙයක් කරන්න හිතේ තිබ්බනේ. වැඩට ගියත් මොන දේකවත් පොඩි කාලේ ඉඳන් ආව දේත් එක්ක හිතට දේවල් තිබ්බා ගොඩක් දේවල් තිබ්බා. කරන්න ඕන දේවල් කියලා. ඊට පස්සේ මේකත් පුරුදු වෙලා හිටවෙන්න ජීවිතේ දේවල් මොන හරි කරගන්න ඕනේ කියලා හිතා ගන්න හින්දා මට හිතුණා සැලුන් පැත්තම තමයි හරියන්නේ කියලා. දැන් අත කපන්නත් වෙලා සැලුන් වැඩක් කරන්න පුළුවන් කියලා හිතුවේ කොහොමද ඔයා? මම අර ට්‍රේනින් වෙලා තිබ්බනේ ඉස්සෙල්ලා වැඩ කරානේ. ඒකත් එක්ක මට හිතුණා මොකක් හරි දෙයක් කරන්න වැඩ කරා කමියුනිකේෂන් දාගත්තා. ඒවත් එක්ක යනකොට මට හිතුණා වෙන දෙයක් කරන්න ඕනේ කියලා. වෙන දෙයක් කරන්න ඕනේ. දන්න දෙයක්කින් තමන්ටම කියලා දෙයක් කරගන්න ඕනේ කියලා හිතුණා. ඒ හින්දායි මේ ඊට පස්සේ අත ගත්තා ප්ලාස්ටික් එක ෆයිබර් එක. ඒක අරගෙන පොඩ්ඩක් බැලුවා මොනවද කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ පනාව නිකන් තියලා හදාගත්තා. ඒක දැන් මම දැක්ක හරි ලස්සනට ඒ අතේ පනාවක් තියලා ඒක හදාගෙන තිනවා ඔයාටම ගැලපෙන්නේ. ඉස්සලා අලවන්න ඉස්සලා පොඩි පොඩි දේවල් කරා ඔකට. ඒ වගේම බැරි වුණා. බැරි වුණා. ඔව් මේ ඊට පස්සේ මේකේ මම අලවගත්ත පනාව. අලව බ්ලූ වලින් මේවා කරලා අලවන ඒත් ඉස්සලා පොඩ්ඩක් ගැලවුණා. ඊට පස්සේ ආය ඒකත් අලවා ගන්න ක්‍රම තියෙනවනේ කියලා ඒකත් කොහොම හරි අලවගත්තා. අලවාගෙන ඉස්සලා කොහොම හරි පොඩ්ඩක් ගියා ඉතින් ට්‍රේනින් එකට ගිහිල්ලා චුට්ටක් ට්‍රේනින් එකට ගියා මේ වැඩ සැලුන් වලට ගියා සැලුන් එකට ගිහිල්ලා ආයෙ පොඩ්ඩක් බැලුවා කරන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ මට හිතුණා අවුලක් නැහැ කරගන්න පුළුවන් වෙයි කියලා. කොහොම හරි එතනත් එන කාලයක් ගියා මාස එකමාරක් දෙකක් විතර වාගේ කාලයකින් අල්ලගත්තා මම වැඩ. දැන් මේ මට තියෙන ප්‍රශ්නේ දැන් මොන දේ වුණත් මේක ව්‍යාපාරයක් වෘත්තියක්. එතනත් වෘත්තියක් යන්නේ. එතනත් බිස්නස් එකක් යන්නේ. ඒ මිනිස්සු ඉවසුවද? ඔයාගේ ඔය කාලේ මාස එකමාර. ඔව් මට මාර සපෝට් එකක් දුන්නා. සපෝට් එකක් දුන්නා. පනාව මොකක් හරි වෙලා තියෙනවා නම් ඒක චුට්ටක් හදාගන්න හරි කියලා ඒ කට්ටියෙන් සපෝට් එක ආවා. එයාලා පොඩ්ඩක් මතක් කරමු කොහෙද ඒ කියන්නේ ගියේ? ඉස්සෙල්ලාම ඒරියාගම හන්දිය අජිත් අයියේ සැලුන් එකට ගියා. ඒකෙත් පොඩි කාලයක් හිටියා මම. අත මේවා වුණාට පස්සේ මං ගියේ ප්‍රදීප් මාම කියලා කියන්නේ මම. මෙතන හන්දියමයි තිබ්බේ අපේ. එයාගේ සැලුන් එකට. ඒකෙන් තමයි එයත් එක්ක තමයි මම මාස එකමාරක් විතර ට්‍රේනින් එකට ගියේ මේ. එයාගෙන් මට මාර සපෝට් එකක් හම්බ වුණා. ඊට පස්සේ එයාගේ සැලුන් එකේ වැඩ කරලා කොහොම හරි ඉස්සෙල්ලාම ආයෙත් මුලින්ද යනවා වගේනේ. සැලුන් කොණ්ඩේ කපලා ඉවරලා ආයෙත් මේ දෙයක් වුණා කියන්නේ ආයෙත් අර හිටපු තත්ත්වයටත් වැඩියෙන් පල්ලා ඉඳන් ආයෙ යන්න වෙන්නේ. ඒ ගිහලා කොහොම හරි ඉස්සෙල්ලාම කොණ්ඩේ කපලා ඉවර කරනකොටම එයාටත් මාර සැටිස්. මට කොහොමදත් සැටිස් නේ. එතනින් පස්සේ හිතාගත්තා ආයෙ කරන්න දෙයක් නැහැ. මේක තමයි ජොබ් එක. එතන ඉඳන් තාමත් යනවා ජොබ් එක. දැන් මෙතන සැලුන් එක ඕපන් කරලා දැන් ඕපන් කරපු ගමන් නැත්තම් සැලුන් එක විවෘත කරපු ගමන් කට්ටිය එන්නේ නැහනේ සාලියෝ හොයාගෙන අර මිත්‍රත්වයට එන්න වෙන්න පුළුවන් පළවෙනිම කස්ටමර් මෙතන ඇවිල්ලා වාඩි උනේ කවුද ඒ මතක නම් එහෙම සහ මේ කොහොමද ඒ වටපිටාව මේ සැලුන් එකට අවශ්‍ය අරමුදල් හොයාගත්තේ මොකද මේ භාණ්ඩ ගන්න ඕනේ මේවා මේ සාමාන්‍ය ගානක් නෙමෙයි ටිකක් ගානක් වෙනවනේ ඉස්සරලා මෙහෙම දෙයක් තිබ්බා මට ලොකුවට බඩු තිබ්බේ නැහැ මම පොඩිවට සැලුන් එක දාගෙන මගේ ඉස්සලාම වීඩියෝ එකේ තියෙනවා මගේ සැලුන් එක තිබ්බ විදිය. එහා පැත්තේ බැම්මක් තිබ්බා ඒවා ඔක්කොම ඒවල මගේ වීඩියෝ එක දැකලා තමයි සැලුන් 01 සර්
කස්තුරිත් හසන්ත සර්ුයි මිස්සුයි ඒ දෙන්න එන්නේ ඉස්සෙල්ලා සර් කෙනෙක් ආවා මිස් කෙනෙක් ආවා මම සැලුන් එක අරින්න ඉස්සෙල්ලා ඊට දවුදේ කොහොම හරි 7ට විතර ඇවිල්ලා ගෙදර ගල්පොටු උඩට වෙලා ඉඳගෙන හිටියා මං එනකොට අරින්නෝ කඩේ අරින්නෝ කියගෙන තමයි හිටියේ මං ඊට පස්සේ බැලුවා කවුද කියලා ඊට පස්සේ ඔයාලට කෝල් එකක් දීලා තිබ්බද කවුරු හරි එයි කියලා මට කියලා තිබ්බා කවුරු හරි එයි කියලා ඒ කියන්නේ සැලුන් සිරුරකින් කවුරු හරි එවනවා කියලා මේවා කරලා ඉතින් ඊට පස්සේ අරින්නෝ සැලුන් එක අරින්නෝ කිව්වා මම ඊට පස්සේ කඩේ ඇරලා ඊට පස්සේ කතා කරලා ඔය වැඩ දෙකක් තුනක් ඇවිල්ලා තිබ්බේ ඒ වෙනකොට ඔය වැඩ ටික කරන්නකෝ අපි පස්සේ මොකද්ද කරන්න ඕනේ කියලා බලමු කිව්වා කතා කරමු කිව්වා වැඩ කරන ගමන් ඔයාලා වගේම තමයි එයත් කතා කර ඉඳලා කිව්වා අපිට දැන් මේක වෙනස් කරන්න ඕනේ කොහොමද කරලා දෙන්න ඕනේ කිව්වා මං ඊට පස්සේ කිව්වා මන් දන්නේ සර්ලට කැමති විදිහක් සර්ලා කරලා දෙන්න කියලා. ඒ කියන්නේ මට කියන්න බෑනේ. ඔව් අනිවාර්යයෙන්. මොකද මට සල්ලි දෙන්න ඇහුවා කට්ටිය. මං කිව්වා මට සල්ලි එපා. මට සල්ලි හොයාගන්න පුළුවන්. මං කිව්වා මට බඩු අරන් දෙන්න. මොකක් හරි කරලා දෙන්න මෙහෙමයි කියලා. ඒකලා එයාලා ප්ලේන් මගේ තිබ්බ ග්ලාස් ඕවා මේ ඒවා ටික මේවා කරලා ප්ලේන් එක ගහලා එහා පැත්තේ තිබ්බ බැම්මක් ඒකත් කඩලා මේ ඔක්කොම මේවා කරලා වෙනස් කරලා හදලා දුන්නා. ඇත්තටම ගොඩක් ස්තුතියි ගොඩක් පිංහයි දෙනවා එයාලට මාව අර හිටපු තත්ත්වෙන් පැත්තකට වෙනස්ම කරපු දෙයක් තමයි සැලුන් සිරුරකින් කරේ. සැලුන් සිරුරකින්. ඔව් ඊට පස්සේ තමයි දැන් ත්‍රිමාලි මිස් ආය මට හම්බ වෙලා ඒ පැත්ත හදලා දුන්නේ. එයාත් මාර ඉවෙන්ට් එකක් තිබ්බා ත්‍රිමාලි මිස්ගේ දෙසැම්බර් 1 වෙනිදා තිබ්බේ. ඒකෙන් තමයි මට මේවා ටික ලැබුණේ. ඒ විදිහේ තමයි දැන් මේ ජීවිතේ මේ තැනට ගොඩ නගාගෙන ආවේ. දැන් එතකොට මේ මට නිකන් කනින් කොනින් ආරංචියක් ආවත් සැලුන් එක තලාවට ගෙනියනවා කියලා. තලාවට අරයි යන්න කියලා හදන්නේ හිතාගෙන ඉන්නේ. තාම හිතනවා. තලාවද තමුත්තේකම ටවුන් එකද කියලා තාම තීරණය කරගන්නේ යමින් ගමන් ඉන්නේ. මෙතෙන්ට වැඩිය මොකක් හරි දෙයක් කරන්න පුළුවන් කියලා හිතෙනවා. දැන් ඔයා ඔය කතා කරන හැම එක ඇතුළෙම තියෙන්නේ නෑ මේක නෙමෙයි මං ඉන්න ඕන තැන. මෙතනින් එහාට තැනක ඉන්න ඕනේ කියන බලාපොරොත්තුවේ අරමුණෙන් තමයි ජීවිතේ මේ ගත කරන මොහොතේ පවා ගත කරන නිසා තවත් කාරණයක් දැන් මේ වෙලාවේ කොණ්ඩේ කපමින් ඉන්න පාරිභෝගික මහත්මයෙක් මං හිතනවා දැන් එයා කිව්ව කතාවත් මම මෙතන චුට්ටක් ඈඳලා ගන්නම් කොයි ගියත් කමන්නේ නම්බර් වැඩ කරනවනේ මම එන්නේ මෙතෙන්ට මං හිතන්නේ දැන් කොච්චර කල් වෙනවද මම ඇවිල්ලා දැන් අවුරුදු එකමාරක් මම ගම පොල්ගහවෙල ඉඳන්ද වෙන්නේ අනිවාර්යයෙන් ඉතින් බලන්නකො කොච්චර වටනවද කියලා මං හිතනවා එහෙම ගොඩක් අය ඉන්නවා මං ගාට එහෙම එහෙම එන ගොඩක් අය කලාවෙන් ඉඳන් පවා එනවා අනුරාධපුරයෙන් ඉඳන් පවා එනවා දැන් පොල්ගහවෙල ඉඳන් එනවා කියන්නේ ඒක සැලකිය යුතු තත්ත්වයක් ඒ නිසා මේ දැන් මං හිතනවා මේ අපි දැන් එනකොටම අපිට බිරිඳව මුණ ගැහුණා කැමති දැනගන්න කොහොමද බිරිඳව මුණ ගැහුනේ සහ බිරිඳ මේ වැඩ කටයුත්තට කොහොමද දෙන සහයෝගය ඇත්තම ලොකු සහයෝගයක් දෙනවා ඔයාලා එනකොටත් ඒක දකින්න ඇති ඔව් මොකද මං කැම කණ්ඩ ගිය අතර තමයි මෙයාලා මෙතන ඉඳින් තේ ටිකක් හරි අරන් ඇවිල්ලා දෙමේ පැත්තට ඒ පැත්ත හැදලා තව එයාගෙත් එහා පැත්තේ හදලා තියෙන්නේ ඒ පැත්තේ සැලුන් එක ලේඩිස් පැත්ත හදාගන්න කියලා ඒත් යන්න ඕනේ අර ගමන කියලා හිතාගෙන ඉන්න හින්දා තමයි ටවුන් එකට යන්න කියලා හදන්නේ නැත්තම් මෙතනම පොඩ්ඩක් හදාගන්න කියලා හිතේ තියෙනවා ඇත්තටම නෝනා හම්බුනේ මෙහෙටම ඇවිල්ලා ගෙවල් බදුල්ලේ වා බදුල්ලේ මම නෙමෙයි නෝනා බදුල්ලේ බදුල්ලේ නෝනා කොහොමද තඹුත්තේ ගමට ආවේ තඹුත් එකම එයාලගේ අක්කලා ඉන්නවා මෙහෙ. මෙහෙට ඇවිල්ලා ඉද්දින් තමයි මට හම්බ වුනේ. අවුලක් නැහැ. හිතේ දේකුත් තිබ්බා ඔය මේ පැත්ත නෙමෙයි ඒ දුෂ්කර පැත්තකින් දුෂ්කර නෙමෙයි බදුල්ල කියන්නේ පට්ට වුණ පැත්ත. ඔය පැත්තේ සීතල වනාරි ඔය පැත්තෙන් තමයි මං හිතාගෙන හිටියේ. ඒ කියන්නේ දුරින් වුණත් ට්‍රිප් එකක් යනවනේ අපි. ඔය පැත්තවල දකිද්දි මාර ලස්සනයිනේ. ඒ හිතාගෙන හිටියා වගේම නෝනත් තමයි හැම පැත්තෙම හැබැයි හම් වෙන දේවල් තියෙනවා. ඒ කියන්නේ ඔය වාසනාව කියන කාරණේ විශ්වාස කරනවා ජීවිතේ. විශ්වාස කරනවා නැති වෙන දේවල් නැති වෙනවා ලැබෙන්න තියෙන දේවල් ලැබෙනවා ඒක මම ජීවිතෙන් දැකලා තියෙනවා අත්විඳලා තියෙනවා හින්දා දැන් අපි මෙහෙම කියමුකෝ මේ වීඩියෝ එක දකින ජීවිතේ ගොඩනගා ගන්නවා කියලා හිතන් ඉන්නවා කරන කිසිම වැඩක් හරියන්නේ නැහැ කියලා කවුරු හරි කෙනෙක් හිතන් ඉන්නවනම් ඒ හිතන් ඉන්න ඇත්තොන්ට සාලිය මේ කරන දේවල් එක්ක ඒගොල්ලන්ට කියන්න පුළුවන් දේ මොකක්ද? කීන කියලා දෙයක් තියෙනවානේ. හැමෝටම තියෙනවා. ඔයාටත් මටත්. හැබැයි දවසට හවසට නිදා ගන්න යනකොට හෙට දවසට මොකක් හරි දෙයක් ඔළුවට එනවම. මම නම් දකින්නේ මේ කාගෙත් එනවා. හෙට දවස මොකද්ද කරන්නේ? එක්කෝ මම සැලුන් එක අරිනවද?
මෙයා මොකක් හරි වැඩක් කරනවද ඔයා මොකක් හරි ඉවෙන්ට් එකක් මොකක් හරි තියෙන දෙයක් කරනවද කියලා කාගෙත් තියෙනවනේ. මමත් බලන්නේ ඒකම තමයි. හෙට දවසත් එක්ක මට යන්න මොකද්ද කරගන්න පුළුවන්. මට යන්න පුළුවන් විතරක් නෙමෙයි. තව ඉන්නවනේ මගේ පවුලේ ඉන්නවනේ. අපි සමාජෙත් එක්ක ඉන්නකොට දකින්නේ ගමේ ඉඳගෙන වුණාට හැමෝම දකින්නේ මෙතනම නෙමෙයිනේ. එපිටත් දකින්නවනේ. ඒ කියන්නේ සමාජයේ මිනිස්සුත් එක්ක ඉන්නකොට සමාජයේ මිනිස්සු මාර වෙනස්. ඔව්. එක්කෙනා මාර වෙනස්. ඒ අතරට අපි එන්න නම් අපිත් දවසින් දවස එන්න ඕනේ. ඒ කියන්නේ මට තේරෙන්නේ කියන විදිහ මට තේරෙන්නේ නැහැ. මට තේරෙන විදිහට තමයි තේරෙන විදිහට මම කියන්න. ඒ කියන්නේ මේ දැන් සමාජයේ දැන් සැලුන් සීරෝ කියන්නකො මම දැන් මට උදව් කරපින්ද මම ගන්නම් කියන්නකො. ඒ සර්ලත් ඉඳලා ඔය වගේ තැනකට එන්න නම් ඒ සමාජයේ මිනිස්සුත් එක්ක දැක්කාම මේ රටට දෙයක් කරන්න පැත්තක් වගේනේ එයාලගෙත් තියෙන්නේ. එතකොට එයාලගේ කට්ටියත් දැන් මගේ ළමයා ඉද්දි මගේ ළමයාත් මෙතනම තියන්න නෙමෙයි ඕනේ. මට කොල්ලෙක් ඉන්නවා. මං හැවතිස්සෙම බලන්නේ මේ එයා මෙතන තියන්න නෙමෙයි. මෙතනින් එයාට මාර රටක් කියන දෙයක් ඇතුළත රඳා පවතින දේවල් තියෙනවනේ. අන්න ඒ වගේ තැනකට මෙයත් යවන්න තමයි මගෙත් හිතේ තියෙන්නේ. ඒකට තමයි මේ ගොඩක් ගැහෙන්නේ දැන්. ඒ බලාපොරොත්තු සහගත ජීවිතේ ගත කරන්න මොහොතින් මොහොත දරන උත්සාහය තමයි අපිට ඒ විදිහට පේන්නේ. මේ ධෛර්යවත් මිනිස්සයා ආදරණීය සැමියෙක් ආදරණීය පියෙක් මම හිතනවා ජීවිතේ තව ගොඩාක් ගමනක් යන්න තියෙනවා. ඒ ජීවිත ගමනට අපි සුබ ප්‍රාර්ථනා කරනවා. අපි අනිවාර්යෙන් තවත් දවසක ඇවිල්ලා ඔයාව හම්බ වෙන්න. ඊට වඩා තැනක මම හිතනවා සාලිය තවත් කාලෙකින් යාවි. ආදරණීය බිරිඳත් එක්කත් අපි කතා කරන්න ඕනේ. සාලියත් එක්ක කතා කරන අතරේ අපි බිරිඳත් එක්කත් කතා කරමු. සාලිය සැලුන් සහ මේ ජීවිතය ගත කරන විදිය. සාලිය සැලුන් එකට ආපු ගමනේ සාලිය සැලුන් අධිපතිතුමාගේ ආදරණීය බිරිඳ අපිත් එක්ක ඉන්නවා. අයිබෝවන්. අයිබෝවන්. මේ මං හිතනවා සාලිය කියන්නේ ධෛර්යමත් තරුණයෙක්. ඒ ධෛර්යමත් තරුණයාගේ ආදරණීය බිරිඳ තමයි සාර්ථකත්වයක පුරුකක්. කොහොමද මේ සාර්ථකත්වය සහ සාලිය සැලුන් එකේ මේ විදිහට අද ගොඩනැගෙන්න ඔයාගෙන් ලැබිච්ච දායකත්වය කොහොමද? මමත් එයාට උපරිමයෙන් හැම මොහොතකම උදව් කරනවා. එයාත් ඒ වගේ තමයි. කවදාද ජීවිතේ හිතුවද බදුල්ල ඉඳන් තඹුත්තේගමට එන්න වෙයි කියලා? එහෙමනම් බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ කොහොමද මෙයා මුණ ගැහුනේ? කිව්වා මේ බදුල්ලේ හිටියලු කතාවක් කිව්වා. බිරිඳගෙන්ම දැනගමුකෝ කතාව. අපේ අක්කා බැඳලා ඉන්නේ මෙහෙටම තමයි. අක්කලා ගෙදර ඇවිල්ලා තමයි මෙයාව හම්බ වුනේ. අක්කලා ගෙදර ඇවිල්ලා තමයි හම්බ වුනේ. දැන් සාලිය අද වෙනකොට මේ ඉන්න සහ ලොකු සැලසුම් තියෙනවා. දැන් බිරිඳට කියන ඇතිනේ මේ දේවල් කරනවා කියලා. කොහොමද මේ සැලසුම්? බිරිඳ විදියට. එයා මේ ඉස්සල්ලා ඉඳලම මේක ගොඩක් වැඩි දියුණු කරන්න තමයි අදහස තිබුණේ. ඒකට ගොඩක් හීන මැව්වා. ඒකට එයා කරපු මේ වීඩියෝ එකකින් තමයි මේ වෙනකම් මෙහෙම ගොඩක් දුරට සාර්ථකත්වයක් ලැබුණේ. දරුවට පියෙක් විදිහට සහ ගෙදර වැඩ කටයුතු වලදී කොහොමද ලැබෙන සහයෝගය? දරුවගේ පැත්තෙන් ගත්තොත් හැම වෙලාවෙම එයාව දිරිමත් කරනවා. ගෙදරත් එහෙම තමයි. ගෙදර හැම පැත්තක්ම හොයලා බලලා ළමයාගේ පැත්තත් බලලා මගේ පැත්තත් බලලා හැම පැත්තකින්ම උදව් කරනවා. ඒ වචන ඇතුලේ තියෙනවා ආදරය, රැකවරණය, සෙනෙහස මේ හැම දෙයක්ම. එහෙමනම් ජීවිතේ තවත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ස්තුතියි. එමනම් ඔබට අද මේ අපේ වීඩියෝවේ අද අපේ සාලිය සැලුන් අධිපතිතුමාගේ කතාව ඇතුළේ ඔබේ ජීවිතයට ගන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒ දේ එකතු කරගන්න. මං හිතනවා ඔබේ ජීවිතයේ ජයග්‍රහණය ඔබේ කාර්යයේ ප්‍රතිඵලයක්. ගිහින් එන්නම් හැමදිනාටම ජය සතුට ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.